සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්නේ මගේ ස්කිල්ෂොප් ප්‍රොජෙක්ට් එකේ සෙලර් ඩෑෂ්බෝඩ් එකේ ඩිසයිනින් පාර්ට් එක ගැන තමයි මම කතා කරන්නේ. මම දැන් ඉන්නේ අපේ ස්කිල්ෂොප් ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එකේ. මෙතන තියෙන ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරාට පස්සේ ඩෑෂ්බෝඩ් කියලා එකක් එනවා. ඒ ඩෑෂ්බෝඩ් එක ක්ලික් කරාට පස්සේ අපේ ඩෑෂ්බෝඩ් එකට නැවිගේට් කරනවා. මෙතන ඩෑෂ්බෝඩ් එකේ ඩෑෂ්බෝඩ් පබ්ලික් ස්ටෝ මෙසේජ් කියලා ටැබ් තුනක් හදාගෙන තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඩෑෂ්බෝඩ් එක ගැන බලමු. ඩෑෂ්බෝඩ් එකේ ඩෑෂ්බෝඩ් කියලා ටෙස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ manage your skills and earning කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අලුතෙන් product එකක් ඇඩ් කරගන්න new skill කියලා බටන් එකක් දාන්න තියෙනවා. ඒකෙන් අලුතෙන් product එකක් ඇඩ් කරගන්න part එකට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හදාගෙන තියෙනවා card හතරක්. අපි card හතර බලමු. මෙතන total earning කියලා තියෙනවා. ඊට පස්සේ total buyers කියලා තියෙනවා. active skills කියලා තියෙනවා. ඊට පස්සේ average rating කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි ඇඩ් කරගත්ත ස්කිල්ස් ටික තමයි තියෙන්නේ. මේ විදිහට මම ඇඩ් කරගත්ත ස්කිල්ස් ඒවා ඊට පස්සේ මෙතනින් එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඒ ස්කිල් එක ඇක්ටිව් ඉන්ඇක්ටිව්ද තියෙන කියලා බලා ගන්න පුළුවන්. මේ විදිහට මම හදාගත්ත ස්කිල්ස් ටික ඊට පස්සේ යටම අපිට ෆොටෝ එක බලා ගන්න පුළුවන්. මෙතන උඩම හෙඩර් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පබ්ලික් ස්ටෝ එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා your store front කියලා. ඊට පස්සේ manage and customize how your skills appear to customers කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් add skill කියලා skill එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන sort by කියලා එකක් තියෙනවා. මෙතනින් තියෙන අපේ sorting part එක price එක low කියන high එකට බලන්න පුළුවන්. high එකේ ඉඳන් low එකට බලන්න පුළුවන්. ඒ වගේ අපේ sorting part එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා showing skills of 37 skills කියලා. ඒ කියන්නේ අපේ දැන් තියෙනවා skill 6ක් මෙතන පෙන්නනවා. ඔක්කොම skill 37ක් තියෙනවා කියලා කියන්නේ මේ සෙලට අදාළව. ඊට පස්සේ මෙතන තියෙනවා බැච් දෙකක් තියෙනවා. මේක product එක beginner විදිහට තියෙන. ඊට පස්සේ මේක activeද inactiveද තියෙන කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන product එකේ name එක තියෙනවා. ඊට පස්සේ මෙතන product එකේ description එක තියෙනවා. ඊට පස්සේ customers ලා ගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන rating එක තියෙනවා. මෙතන rating එක මොකක්ද නැති ඉඳ තමයි no rating කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන price එක තියෙනවා. ඊට පස්සේ product එක edit කරගන්න බටන් එකක් තියෙනවා. ඊට පස්සේ deactivate කරගන්න බටන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ pagination part එක. හරි ඊට පස්සේ අපි බලමු මෙතන messages කියලා තියෙන එක. අපි මේ part එක තාම හදාගෙන නැහැ. හරි දැන් මම ඔයාලට අපේ Skillshop project එකේ seller dashboard එක ඒ ඩිසයින් එක ගැන ඔයාලට මම විස්තර කරා. මම දැන් ඉන්නේ seller dashboard.php එකේ. අපි බලමු මේකේ coding part එක කොහොමද දාන්න තියෙන්නේ කියලා. මෙතන div එකක් ASCII tab navigation එක හදාගෙන තියෙනවා. dashboard එකයි public store message කියන tab navigation එක තමයි හදාගෙන තියෙන්නේ. ඒක step එකක් ඇතුලේ tab dashboard tab store front ඊට පස්සේ tab message කියලා තියෙනවා. ඊට පස්සේ එතන ඊට පස්සේ ඒක හදාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන dashboard tab එකට අදාළව තමයි මේ coding part එක තියෙන්නේ. ඒකේ තියෙනවා dashboard කියලා text එකක් දාගෙන තියෙනවා h2 එකක් ඇතුලේ. ඊට පස්සේ paragraph tag එකක් ඇතුලේ manage your skills and earnings කියලා තියෙනවා. ඊට පස්සේ href එකක් දාගෙන product register.php එකට ගිහිල්ලා තියෙනවා. මේ new skill කියන බටන් එක ක්ලික් කරාට පස්සේ තමයි product register.php එකට යන්නේ. එතනින් මේ section එක ඉවරයි. ඊට පස්සේ මෙතන තව section එකක් පටන් ගන්න තියෙනවා. අර අපේ card අපේ තිබුණේ card හතරක් හදාගෙන ඒ card හතරට අදාළව තමයි මේක හදාගෙන තියෙන්නේ. ඒ section එකේ total earning ඊට පස්සේ total buyers active skill ඊට පස්සේ average rating කියන ටික තියෙනවා. ඊට පස්සේ අපේ UI skills recent order කියන section එක තමයි ඊගොඩ තියෙන්නේ. ඒ section එකේ skill list එක තියෙනවා මෙතන. අපි ඒ කියන්නේ අපි add කරලා තියෙන skills ටික dashboard එකේ යටට පෙන්නුවේ ඒක තමයි මේ හදාගෙන තියෙන්නේ. එතන UI skills කියලා ඒ ටික add කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන අපේ කස්ටමර්ස්ලා 50ක් පෙන්වන විදිහට අපි ඒක ටෙක්ස්ට් පැරග්‍රාෆ් ටැග් එකක් ඇතුලේ දාගෙන තියෙනවා එහෙම පෙන්වන විදිහට. ඊට පස්සේ අපි බලමු මෙතන store font එක තමයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ක්ලාස් එක දීලා තියෙනවා
VG White Shadow SM එකක් දීලා තියෙනවා. ඊට පස්සේ div එකක් ඇතුලේ S2 tag එකක් දාගෙන your store font කියලා තියෙනවා. ඊට පස්සේ manage and customize how your skills appear to customers කියලා paragraph tag එකක් ඇතුලේ දාලා තියෙනවා. ඊට පස්සේ href එකක් ඇතුලේ add skill කියලා බටන් එකක් හදාගෙන තියෙනවා. product register.php එකට තමයි ඒක redirect කරන්නේ. ඊට පස්සේ අපේ තියෙන sorting and filtering part එක. එතන section එකේ තියෙනවා news first, ඊට පස්සේ price low to high, ඊට පස්සේ price high to low, ඊට පස්සේ highest rating, most customers කියලා තියෙනවා. ඊට පස්සේ එතනින් ඒ section එක ඉවරයි. ඊට පස්සේ ආයි div එකක් දාගෙන show කරගෙන තියෙනවා products ටික. ඊට පස්සේ total products දාගෙන එතන span එක ඇතුලේ skills කියලා දාගෙන තියෙනවා. එතනින් ඊට පස්සේ sorting and filtering කියන section එක ඉවරයි. ඊට පස්සේ අපේ තියෙන්නේ store fund view කියන section එක. ඒකේ product grid කියලා එකක් add කරගෙන තියෙනවා. ඒකේ දාගෙන තියෙනවා product image එකට අදාළව code ටික ලියලා තියෙනවා. ඊට පස්සේ මෙතන product image එකට අදාළව image එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන image එකක් නැත්නම් no image කියලා text එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන status bridge එක තියෙන්නේ span tag එකක් ඇතුලේ දාගෙන තියෙනවා status එක මොකක්ද තියෙන්නේ කියලා product එකට අදාළව. ඊට පස්සේ status එක නැත්තම් ඒක මේ විදිහට තියෙන්නේ කියලා තමයි කියලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ level badge එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ span tag එකක් ඇතුලේ level badge එක පෙන්වන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ product info එක තමයි මෙතන තියෙන්නේ. මෙතන h3 tag එකක් ඇතුලේ product title එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන product description එක කරන් තියෙනවා paragraph tag එකක් ඇතුලේ. මේ product info එකට අදාළ code එක තමයි මම දැන් explain කරන්නේ. ඊට පස්සේ මෙතන rs කියලා දාගෙන price එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන anchor tag එකක් ඇතුලේ product edit.php එක දාගෙන තියෙනවා. edit කියන බටන් එකෙන් ගියට පස්සේ අපේ product edit.php එකට යනවා. ඊට පස්සේ මෙතන බටන් එකක් දාගෙන තියෙනවා active ද inactive ද තියෙන්නේ කියලා අප්ඩේට් කරන්න තමයි මේ බටන් එක හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ product එක active inactive කරන part එකට අදාළ තමයි මේ බටන් එක තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් pagination part එක තමයි ඊගාවට තියෙන්නේ. pagination part එක පටන් අරගෙන තියෙනවා flex justify center, item center, gap to කියලා css add කරගෙන තියෙනවා. ඊට පස්සේ anchor tag එකක් ඇතුලේ first කියලා තියෙනවා. ඊට පස්සේ ආයෙ anchor tag එකක් ඇතුලේ previous කියලා දීලා තියෙනවා. ඒ විදිහට අපේ pagination part එක තමයි මේ හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ආයෙ anchor tag එකක් ඇතුලේ next last විදිහට හදාගෙන තියෙනවා pagination part එක. ඊට පස්සේ මෙතන PHP else එකක් ඇතුලේ දාගෙන තියෙනවා. මෙතන product grid එක ඇතුලේ කිසිම product එකක් නැත්තම් වෙන්න ඕනේ මොකක්ද කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන no skills yet කියලා තියෙනවා. ඊට පස්සේ started by creating your first skills to build your store font කියලා තියෙනවා. ඊට පස්සේ create your first skill කියලා තියෙනවා. ඒ මෙතන කිසිම product එකක් නැත්තම් තමයි මේක වෙන්න කියලා විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. මේ විදිහ තමයි අපේ seller dashboard එක හදාගෙන තියෙන්නේ skill shop එකේ. Thank you.